පසුගිය දිත්වා සුලි කුණාටුවෙන් මේ දැදුරුවට විශාල වශයෙන් හානි සිද්ධ වුණා. දැදුරුවට විතරක් නෙවෙයි මේ අකීකරු දිත්වා සුලි කුණාටුවෙන් රට අභ්‍යන්තරයේ විශේෂයෙන් මධ්‍යම පළාතේ ගම් පිටින් නාය ගිහිල්ලා මිනිස් ජන ජීවිත සෑහෙන ප්‍රමාණයක් විනාශ වුණා. පරිසරය සෑහෙන ප්‍රමාණයක් විනාශ වුණා. ඉතින් අපි ඒ ගැන පසුවට කතා කරන්න තියලා අපි අද බලනවා මේ දැදුරුවය පිළිබඳ දැදුරුවේ විනාශය පිළිබඳව මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියන එක. අපි මේ දැදුරුවේ ඉතිහාසයට යනකොට අපි හොඳ ආකාරවම දන්නවා මිනිස් ජන ජීවිත ඉතිහාසයේ ඉඳලා ආදි කාලේ ඉඳලා ආරම්භ වෙන්නේ මේ ජලයත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට ලංකාවේ ඉතිහාසයේ පැරණිමතම නිම්න ශිෂ්ටාචාරයක් තමයි මේ දැදුරුවේ නිම්න ශිෂ්ටාචාරය. මේ දැදුරුවේ නිම්න ශිෂ්ටාචාරය වටා තමයි මිනිස්සු එකතු වෙලා මේ ජලයෙන් ප්‍රයෝජනය අරගෙන විශාල වශයෙන් ජන ජීවිත ගොඩනැගිච්ච තැනක් මේ දැදුරුවේ කියන්නේ. ඉතින් සියවස් ගාණක් මිනිස්සුන්ගේ දුක සැප බෙදාගෙන බොහොම හිමින් විශේෂයෙන් මධ්‍යම කඳුකරෙන් ආරම්භ වෙලා මධ්‍යම පළාතේ මාතලේ කියන ප්‍රදේශයෙන් ආරම්භ වෙලා හිමින් මේ ජන ජීවිත ජලයෙන් පෝෂණය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ කරා ඇදීගෙන ගිය මේ දැදුරුවේ ජලාශය මේ දිත්වා සුලි කුණාටුව නිසා විශාල වශයෙන් විනාශයටපත් වුණා. මිනිස් ජන ජීවිතත් විශාල වශයෙන් විනාශයටපත් වුණා. අපි දන්නවා මේ විනාශ වෙච්ච මිනිස් ජන ජීවිතවලට නොඑක ආකාරයෙන් මිනිස්සු උදව්පදව් කරා. මේ ජන ජීවිත නැවත යථාවත් කරන්න නැවත මිනිස්සුන්ට නැගිටින්න ලොකු හයියක් වුණා අපේ වටපිටාව හිටපු මිනිස්සු. හැබැයි අද වෙනකන් කිසිම බලධාරියෙක් හෝ කිසිම කෙනෙක් මේ විනාශ වෙච්ච පරිසර පද්ධතීන් ගැන කතා කරන්නේ නැහැ. මේ විනාශ වෙච්ච ගම් දෑලවල් මේ ගම් ඉවුරු සංරක්ෂණය කරන්නේ කොහොමද කියන එක කතා කරන්නේ. ඉතින් අපි දන්නවා අදට නෙමෙයි සියවස් ගාණක් මිනිස්සුන්ගේ ජන ජීවිත පෝෂණය කරපු මේ දැදුරුවය තව සියවස් ගාණක් ඉදිරියට අනාගත දරුවන්ගේ අනාගත පරපුරේ ජන ජීවිත සරු කරමින් මේ දැදුරුව ඉදිරියට ගලාගෙන යනවා කියලා. මේ දැදුරුවට පුංචි කතාවක් තියෙනවනේ මේ අප්පට පුතේ කියපු දැදුරුවේ කියලා. මම මේ ජන කතාවත් චුට්ටක් ඔයාලට කියලා යන්නම්කෝ. මේ දැදුරුවේ ජලය වැඩි වෙන වෙලාව හොයන්න බෑ. මිනිස්සුන්ගේ මනසේ තියෙනවා කොයි වෙලේ දැදුරුවේ ජලය වැඩි වෙයිද කියලා කියන්න බෑ කියලා. ඉතිහාසයේ අපේ මුතුන් මිත්තෝ මේ ගැල් වලින් තමයි තමන්ගේ ගමනාගමන කටයුතු සිද්ධ කරේ. මිනිස්සු ඇවිල්ලා වෙළඳාම යනකොට ඇවිල්ලා කරත්ත ටික ලෙහෙලා ගොන්නුන්ට වතුර ටික දීලා ගොන්නු ටික කණ්ඩ බැඳලා බොහොම සැප පහසුවට කැම ටික පිළියෙල කරගෙන මේ දැදුරුවේ නතර වෙලා යනවා. එක දවසක් ඔය වගේ දැදුරුවේ නතර වෙලා යන ආපු කණ්ඩායමක තාත්තයි පුතයි දෙන්න ඉඳලා තියෙනවා. ඉතින් මේ තාත්තා උයලා පියලා බොහොම රා කට්ටක් එහෙම පානය කරලා බොහොම සුව පහසුව දැදුරුවේ ආන්සිලා ඉන්නකොට මේ පුතා කියලා තියෙනවා තාත්තේ ඔතන ඉන්න එපා මේ දැදුරුවේ එකපාරට වතුර වැඩි වෙනවා කියලා. තාත්තා ඒක ගණන් අරගෙන නැහැ. හැබැයි බොහොම පොඩි වෙලාවක් යනකොට මේ දැදුරුවේ ජලය වැඩි වෙලා බොහොම ශීඝ්‍රයෙන් දැදුරුවේ ජල ප්‍රමාණය වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. තාත්තා මේ වතුරට අහු වෙලා ගහගෙන යනකොට පුතා කිව්වලු පුතේ ඕක තමා මම උඹට කිව්වේ කියලා. මෙන්න මේක තමයි අප්පට පුතේ කියපු දැදුරුවේ වශයෙන් ජනවහර ජන කතාවල සඳහන් වෙන්නේ මේක අප්පට පුතේ කියපු දැදුරුවේ කියලා. ඉතින් අපි මුලින් කිව්වා වගේ තව සියවස් ගානකට මේක අපි රැක ගන්න ඕන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ දැදුරුවේ වගේම සියලු ගන්ධාලවල් සංරක්ෂණය කරන ක්‍රමවේදයක් ආරම්භ කරන්න. ඉතින් අපි ඒ තාක් මේ දැදුරුවේ මේ වෙච්ච විනාශය බලාගෙන අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් උඩහටත් මේ පැත්තෙන් පල්ලෙහාටත් ඉදිරියේදී මේ ජන ජීවිතයට කොච්චර ප්‍රමාණයක් මේක බලපාලා තියෙනවද මේ දැදුරුව මේ දිත්වා සුලි කුණාටුවෙන් මොනතරම් විනාශයට පත් වෙලා තියෙනවද කියන එක අධීක්ෂණය කරමින් අපි බලාපොරොත්තු වෙනවා දැදුරුව දිගේ ඉස්සරහට යන්න.